අපෙන් ප්‍රශ්නයක් අහලා තිබුණා. අපි අපේක්ෂා කරන දෙයක් බලාපොරොත්තු වෙන දෙයක් නැවත නැවත පැතුවොත් ඉල්ලුවොත් විශ්වයේ යම් ආකර්ෂණ නීතියකින් උදව් ලැබිලා අපි පතන දේ සාර්ථක වෙයිද? බුදුරජාණන් වහන්සේ වදාළ මෙහෙම මේ ලෝකයේ යදුමකින් පැතුමකින් යාඥාවකින් යමක් සඵල වෙනවා නම් කෝ ඉද කේන හායත කවරෙක් කවරකින් නම් පිරිහෙයිද? පැතුවහම හරියනවනම් ඔක්කොටම හරියන්න එපැයි. යදිනකොට හරියනවනම් ඔක්කොටම හරියන්න එපැයි. යාඥා කරනකොට හරියනවනම් ඔක්කොටම හරියන්න එපැයි. හොඳට තේරුම් ගන්න. අපේ ජීවිතේ සාර්ථකත්වය කියලා කියන්නේ යදුමක් පැතුමක් යාඥාවක් නෙමෙයි, ක්‍රියාවක්.